මේ වෙලාවේ මේ තාත් එක්කත් වෛරෙන් නේ කතා කරන්නේ. මැරෙන දෙයක් වැරදි විදිහට නෙවෙයි කියන්නේ. හැබැයි ඒ ළඟදී නගර සභාවේ අපෙන් තිබ්බා අයවැය විවාදයේදී රාජපතිතුමා කියලා තිබ්බා අර කියන්නේ ලැජ්ජ කරන විදිහට කිරුණිකා ගිහිල්ලා මාන්තවන්න පෑට් පැකට් එක ගන්න දුන්නා කියලා. ඉතින් මම කනගාටු වෙන මේ වගේ ප්‍රකාශ ගැන ඒකත් අවශ්‍යතාවයක් නේ. ඒ කියන්නේ සනීප ආරක්ෂක තුවායක් තුවා ලබා දීමත් අවශ්‍යතාවයක්. අපි කොහේවත් කීලි වෙලා පැකට් එක ගන්න ලබා දුන්නේ නැහැ. අපි අපතෙන් වෙච්ච ස්ථාන වලට ගිහිල්ලා කාන්තාව කොච්චර ප්‍රමාණයක් ඉන්නවද කියලා අහලා රෝ කොච්චරක් ඉන්නවද කියලා ඒ අදාළ ප්‍රමාණය ලබා දුන්නා. අපි මම කනගාටු වෙනවා. ඒ කියන්නේ අපිත් මේ බලන්නේ කාට හරි උදව් කරන්නේ. අපි රජයෙන් කරන කිසි දෙයකට අපි විවේචනය කරන්නේ නැහැ නේ. බත් පැකට් එකක් හරි කවුරු හරි කැමැත්තෙන් දෙනවා නම් අපි ඒක අගය කරන්න ඕනේ මේ වෙලාවේ. ඉදුන්නේ සනීප ආරක්ෂක තුවායක් විතරක් නෙවෙයි. ඒක කියන්න ඕනේ කාන්තාවන්ගේ සනීප ආරක්ෂක තුවා, දරුවන්ගේ පැම්පර්ස් තුවා, බෙඩ්ෂීට්, කොට්ට, එහාට ඇඳුම්, අට ඇඳුම්, දත් බුරුසු, දත් බෙහෙත්, සනීප ආරක්ෂක ද්‍රව්‍ය, සබන්, බෙහෙත් ද්‍රව්‍ය අපි ලබා දුන්නා. කනගාටු වෙනවා. ඒ වගේ කතා කියන එක එච්චර සුදුසු නෑ කියන එකත් මේ වෙලාවේ කියන්න ඕනේ. මොකද අපි හැමෝම බලන්නේ අපි හැම කෙනාටම එකිනෙකාට උදව් කරගන්න. එහෙනම් සියලු දෙනාටම බොහෝම ස්තුතියි. සියලු දෙනාටම බොහොම පිං.